ඉක්මනින් දේවල් ටික කරගන්න ඕන නිසා මම ඉක්මනින්ම අඩුපාඩු ටික ලියාගෙන ඒ ටික අරගෙන එන්න ගියා. මම මෙහෙණින් වහන්සේවත් වඩම්මගෙන මෙතනට බුද්ධ පූජාව ටිකත් අරන් හිතුවත් ආයි එතන වීඩියෝස් ගොඩක් තියෙන නිසා වීඩියෝ එක දික් වෙන නිසා ආයි මේ දෙවෙනි දවසේ මෙහෙම වීඩියෝ එකකින් දාන්න. Hello my welcome back to my YouTube channel. ඔන්න එහෙනම් අපේ කටින පින්කමේ පළවෙනි දවසේ වැඩ ටික කටින ජීවරේ තැන්පත් කරන තැන ඉඳන් ඒ දවසේ අපි බුද්ධ පූජාව හදාගත්ත දේවල් ඒ හැමදේම කරගත්ත හැටි මම ඔයාලට පළවෙනි වීඩියෝ එකෙන් අරගෙන ආවා. ඉතින් අද දෙවෙනි දවස. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම් අද දෙවෙනි දවසේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් අද උදේ නම් මට එතනට යන්න ලැබුණේ නැහැ. එතන වැඩ ටික තාත්තලා අද කරනවා. දවල්ට උදේට බුද්ධ පූජාව අරගෙන යන්න ඕනේ. ඉතින් අද උදේ බුද්ධ පූජාව ටික අපි ලෑස්ති කරගෙන යන්න ඕනේ. ඒක තමයි අද කරන්න තියෙන්නේ මුලින්ම. අද වෑංජන 32 පූජාව තමයි අපි හදාගන්න යන්නේ. ඉතින් ඒකට අඩුපාඩු දේවල් ටිකක් ගේන්න දැන් මම යන්න හදන්නේ. අපි බලමු මේ පූජාව අපි ලස්සනට පිළිවෙලට අදත් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒකත් එක්කම සබ්ස්ක්‍රයිබර්ස්ලා 500 එකතු වෙලා ඉන්නවා අපේ YouTube channel එකට. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි අපිට මේ දෙන support එකට. මේ වීඩියෝ එක බලන ඔයත් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඉස්සරහට තවත් ලස්සන videos ගොඩක් මම ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි එහෙනම් ඉක්මනින්ම යමු අද දවසේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් channel එකටත් මේ වෙනකොට subscribersලා 500 පිරීලා තියෙනවා ළමයි. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණ එකට. ඉතින් ඉස්සරහටත් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයත් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. පහළ තියෙන bell icon එක click කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම මම අර කිව්ව විදිහට අපේ වෑංජන 32 පූජාවට අඩුපාඩු දේවල් ටික අපි ඉක්මනින්ම ගිහිල්ලා අරන් එමු. මම දැන් කේල්ස් එකට යනවා. එතන අඩුපාඩු දේවල් ටික බලලා ගන්න. එහෙනම් ඔයාලත් වීඩියෝ එක අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න අනිවාර්යෙන්ම. අවසානයේ හැමදාම වගේ ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් වීඩියෝ එක පහලින් දාගෙන යන්න. අඩුපාඩු ටික ගේන්න යන්න හදන්නේ මම ඊට කලින් ඕන කරන දේවල් ටික ලියාගත්තා ළමයි. මොකද මීට කලින් අපි මේ පූජාව කරලා නැහැ. ඉතින් ඒක නිසා අඩුවක් නැතුව හැමදේම කරගන්න ඕන නිසා අවශ්‍ය කරන දේවල් ටික ලියාගත්තා. ඒ වගේම හරිම ආසාවෙන් තමයි අපි මේ පූජාව කරන්න ලෑස්ති වුණේ. තවත් කීප දෙනෙක්ගෙන් අපිට ඕන කරන ඒ දානෙට ඕන කරන දේවල් ලැබුණා. ඉතුරු අඩුපාඩු ටික අපි ලෑස්ති කරගත්තා. වෙලාවත් ටිකක් මදි. අපි උදේ තමයි තීරණය කරේ අද මේ පූජාව කරනවා කියලා. ඒක නිසා අපිට වෙලාව ටිකක් මදි වුණා. ඉක්මනින් දේවල් ටික කරගන්න ඕන නිසා මම ඉක්මනින්ම අඩුපාඩු ටික ලියාගෙන ඒ ටික අරගෙන එන්න ගියා. අද දෙවෙනි දවසේ වීඩියෝ එකක් කරනවා කියලා ගත්තට මට හැමදේම වීඩියෝ කරගන්නත් බැරි වුණා ළමයි. මොකද හවස මම ගියා හෙට පිරිත් මණ්ඩපේට අපිට ඕන කරන තව අඩුපාඩු බඩු ටිකක් ගන්න තියෙනවා. තව අඩුපාඩු ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් ගන්න ගියා. ඒක නිසා වීඩියෝ එක හැම දෙයක්ම මට වීඩියෝ කරගන්න බැරි වුණා. මම කටින පින්කම එකත් එක්කම මේ වීඩියෝ එක කරනවා කියලා හිතුවත් ආයි එතන වීඩියෝස් ගොඩක් තියෙන නිසා වීඩියෝ එක දික් වෙන නිසා ආයි මේ දෙවෙනි දවසේ මෙහෙම වීඩියෝ එකකින් දානවා කියලා හිතුවා. අපේ පළවෙනි වීඩියෝ එක අපේ කටින චීවරය වඩම්මවපු දවසේ මම කරපු වීඩියෝ එකත් ගොඩ දෙනෙක් බලලා තිබුණා. ගොඩ දෙනෙක් channel එක subscribe කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි. මම හිතනවා ඔයාලා හරිම ආසාවෙන් මේ වීඩියෝ එක බලලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එකත් ඒ විදිහටම ඔයාලා බලයි කියලා හිතනවා. ඊට වඩා තවත් ලස්සනයි කටින පින්කම දවසේ මම ගත්ත සේරම වීඩියෝස් ටික ඊළඟට එන්නේ මේ වීඩියෝ එක. ඒකත් ඔයාලා ගොඩාක් ආසාවෙන් බලයි අනිවාර්යෙන්ම. ඉතින් ඒක බලලා ඔයාලත් මේ පින්කමට සහභාගී වෙන්න. ඔන්න එහෙනම් මම කීල්ස් එකට ආවා අඩුපාඩු බඩු ටික ගන්න. මෙතනින් ඕන කරන එළවලු ටික අරගෙන මම දැන් ඉක්මනින්ම යන්න ඕනේ. එහෙනම් ළමයි වීඩියෝ එක අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න. අපි කොහොමද මේ වෑංජන 32 බුද්ධ පූජාව දුන්නේ? එතන වැඩ ටික කොහොමද සිද්ධ වුනේ කියලා වීඩියෝ එකේ අවසානයේට අපි බලමු. වීඩියෝ එකේ දිගටම එකතු වෙලා ඉන්න. ඒත් එක්කම විනූස් ක්‍රියේෂන්ස් අපේ YouTube channel එකත් subscribe කරගෙනම යන්න.
ගෙදරින් ඉතින් කොච්චර අඩුපාඩු ටික ලියාගෙන ආවත් මෙතනට ඇවිත් අම්මට අනිවාර්යෙන්ම කෝල් එකක් ගන්නම වෙනවා. මොකක්ම හෝ අඩුපාඩුවක් දැනගන්න ඉතින් අම්මට කතා කරන්න වෙනවා. අම්මට සැරින් සැරේට කෝල් කර කර තව අඩුපාඩු අහහ තමයි මම මේ ටික ලෑස්ති කරගත්තේ. මොකද ආයි ගිහිල්ලා එන්න ටයිම් එකක් නැහැ. සේරම ටික ඉක්මනින් අරගෙන යන්න ඕනේ. ඒක නිසා ඒ විදිහට හරියට බලලා කිසි අඩුපාඩුවක් නැතුව අපිට ඒ ටික ලෑස්ති කරගන්න පුළුවන් වුණා. ගෙදර ඇවිල්ලා ඒ ටික හදාගන්න තමයි ටයිම් එක මදි වුණේ. හැබැයි ඉක්මනින්ම අම්මත් එක්ක එකතු වෙලා ඒ ටික කරගත්තා. කොහොම වුණත් ළමයි මේක කිසිම අඩුපාඩුවක් නැතුව හරිම ලස්සනට කරගන්න ලැබුණා. අවසානයේට අපිටත් ගොඩක් සතුටු හිතුණා. මොකද මෙහෙම පින්කමක් අපි කරපු පළවෙනි වතාව. ඒකත් කිසිම අඩුවක් නැතුව හරි ආසාවෙන් අපි ලෑස්ති කරගෙන ඒ ටික පූජා කරා. ඉතින් ගොඩාක් සතුටුයි. ඔයාලත් වීඩියෝ එක අවසන් වෙනකන් බලලා මේ පින්කමට සහභාගී වෙන්න. ඔයාලටත් ගොඩක් ආස හිතේ සතුටු හිතේ ඒක දැක්කම. මෙතනින් මම ඕන කරන දේවල් ටික සේරම ගත්තා. හැමදේම ආයෙ චෙක් කරා මොන හරි අඩුපාඩුවක් තියෙනවද කියලා. මොකද අපිට ටයිම් එක අද ගොඩක් මදි වෙලා තියෙන්නේ. එහෙනම් මේ ටිකත් බිල් කරගෙන මම දැන් යනවා. යන ගමන් මට තව වැඩක් කරගන්න තියෙනවා. මේ බුද්ධ පූජාව ටික පූජා කරන ඒ වාචන ටික මෙහෙණින් වහන්සේගෙන් ගන්න ඕනේ ආරාමෙන්. ඉතින් තාත්තා ආරාමෙට ඇවිත් නිසා තාත්තා ඒ ටික මට මගට ගෙනත් දුන්නා. තාත්තගෙන් ඒ ටිකත් මගින් දැන් අරගෙන මම ඉක්මනින්ම ගෙදර ගිහිල්ලා අම්මත් එක්ක එකතු වෙලා මේ ටික ලෑස්ති කර ගන්නවා. තාත්තගෙන් ඒ ටිකත් මම මෙතනින් ගත්තා. ඔක්කොම ටික හරි. දැන් ඉක්මනින්ම අපිට මේ ටික ලෑස්ති කරගන්නයි තියෙන්නේ. පුංචි අකර තැබ්බියකට මෙතනදි මුණ දෙන්න උනා. 3 wheel එක ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියා ළමයි. පරක්කු වෙලා තින්නේ හොඳටම. හැබැයි ඔන්න ඉක්මනින්ම අපිට යන්න පුළුවන් වුණා. කොහොම හරි මට බුද්ධ පූජාව ටික අපි හදන ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා ළමයි. වීඩියෝ ගන්න තරම් ටයිම් එකක් තිබුණේ නැහැ. අපිට හොඳටම වෙලාව මදි වෙලා තිබුණේ. ඒක නිසා අඩුවක් නැතුව මුලින් ඒක ලෑස්ති කරන් ඉන්න එකනේ කරන්න ඕනේ. ඒ නිසා මම ඒ ටික ලෑස්ති කරගත්තා. ඔයාලට බුද්ධ පූජාව ටික පූජා කරද්දි පෙන්වන්න පුළුවන් කියලා හිතලා ඒ ටික මම ලෑස්ති කරගෙන හිටියා. වෑංජන 32ම අපි ලෑස්ති කරගත්ත ළමයි. හදිස්සි වුණා. ගොඩක් පරක්කුයි. ඒක නිසා මට වීඩියෝ කරගන්න බැරි වුණා. අපි එතනට ගිහිල්ලා ඒ ටික පූජා කරන ටික වීඩියෝ එකෙන් බලමු. අපි ඉක්මනින්ම මෙහෙණින් වහන්සේවත් වඩම්මගෙන මෙතනට බුද්ධ පූජාව ටිකත් අරන් ඇවිත් ඒ සේරම ටික පූජා කරා ළමයි. ඔන්න ඔය විදිහට පරිවාර ජීවන සංපත් කරලා ඒ වගේම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වන ලබන සම්බුද්ධ පූජාවයි මේ. එහෙමනම් මේ රැස් කරගන්න අප්‍රමාණ පුණ්‍ය සම්පත්තිය බලයෙන් ශක්තියෙන් දිමින්ද මහත්මාට ඕනා මහත්මිය සහ මේ කිව්වත් දුදරුවන් දෙමව්පියෝ සෑම සිද්ධාගේම ජීවිතවලදී නිකුත් නිරෝගී සුවපත් භාව්‍ය දීර්ඝායු සම්පත්තිය දැනසේවා. ඔන්න ඔය විදිහට තමයි ළමයි අපි වෑංජන 32 බුද්ධ පූජාව ලෑස්ති කරගත්තේ. ඉතින් ඔයාලත් මේ පින්කම දැක බලාගෙන මේ පින් අනුමෝදන් කරගන්න. ගොඩ දෙනෙක් ආසයි මේ වගේ පින්කම් වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මේක ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. කටින පින්කමේ වීඩියෝ එක තමයි ඊළඟට මම අරගෙන එන්නේ. ඒ වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි. ඔයාලා අනිවාර්යෙන්ම මේකත් බලන්න. එහෙනම් ළමයි ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න. විනෝස් ක්‍රියේෂන්ස් අපේ YouTube channel එකත් subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න.